Hari ini hari ya hari dan mampu dan ශාලිනද කවිට සුපිරි ප්‍රෑන්ක් එකක් දෙන්න යන්නේ මගේ කලින් එක්ස් එක්කම සෙට් කරා වගේ මැසේජ් කරනවා වගේ පොඩි ප්‍රෑන්ක් එකක් දෙන්න යන්නේ බලමු මොකද වෙන්නේ කියලා. දැන් එයා හවස පොඩි ගමනක් යනවා කියලා කිව්වා. ඉතින් මට කිව්වා එයාව එක්කන් දෙන්න කියලා. ඉතින් මම එක්කන් යන්නේ නැහැ. බලමු අපි එයාට ප්‍රෑන්ක් එක දීලා මොන වගේ වෙයිද කියලා. ශාලින කැමරා සෙට් කරලා තියෙන්නේ. අර තවටින් එයයි මම කරනවා. එනවා මම දැන් එයාව එක්කන් යන්න ගියෙත් නැහැ. දැන් මෙහෙම තමයි ගන්න යන්නේ. උඩට ගෙන කියලා මෙහෙම කරා. ලයින් එක ගමු. හරියට. මුසලානේ කන්දවත් කරහනන්ට අර ගෙවල් වල මාව කෙනෙක් ඉන්නවා. මහන්සි. කන්න බුදුනද? කුසිනේ. කාගෙන්ද මට මෙසේජ් එන්නේ? නෑ මේ කඩවල කොල්ලෙක්. එපෝ මම ලෝඩ් කෝල් ගත්තේ ආන්සර් කරේ නැත්තේ? මම දැක්කේ නෑ. නෑ බා. බුද්ධෙන් නින්ද හිටියේ මෙහෙට එන්නේ. මොකක්ද දුන්නේ? අපි අන්දරන්නකෝ. මොකද නම් එනවා නෑ බැරි. අදගඩේ. එයි හරි වගේ මොකක් උසදන්නේ? බෑ බෑ. මොනවද කරන්නේ? නෑ නෑ මේ පොඩ්ඩයි. මම නම් යාළුවෙක් නේ. දෙන්න ෆෝන් එක. හරි ඉතින් හරි. ඉතින් හරි යාළුවා. ඉතින් යාළුවා පෙන්නන්නකෝ. යාළු. කවුද යාළුවා? ගේම් එකයි. දෙල්ලෙන් දන්නේ නැහැ. මේක පෙන්නන්නේ නැහැ. නේද පුතේ? ඔව්. ඒකනේ. ඕකේ. ඉතින් පෙන්නන්න. හරිනේ. හරි.
කවර කන්නේ දෙන්න සමහර. ඇයි කොහොමද මොකද ඒ මුලින් හරි 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 යාර කලින් කියන්නේ මැසේජ් කරනවා මැසේජ් දාලා මම TikTok එකේ කමෙන්ට් එකක් දාලා ඒක අමාරු දැන් මැසේජ් කරනවා. මම ඒක කියලා ඇයි කියලා මම මොනවද අමාරුවක් කියන්නේ. දන්නේ ඒක උනේ මම නම්බර් කරන්නේ මැසේජ් කරන එක හිතේ ඉතින් ආන්නෝනේ මොකද මේ කියන්නේ හරි හරි ඉතින් හරිය දන්නේ මම මොකද දන්නේ දැන් මැසේජ් මොකටද දාලා මැසේජ් අටක් දාලා ඉතින් මම නෙමෙයි මම මැසේජ් කරන්නේ මම සීන් කරක් කරයි හරි ඉන්නලා ගන්න මම ෆෝන් කරලා ඉන්න පස්සේ නෑ ඩිලීට් කරන්න කැටේ යනවා. කැඩේව ඉතින් හරි ඉන්නකෝ දැන් ගිහම මං කතා කරන්නම්කෝ. මම කියන්නේ මරවන්නේ මං කරනවා මොනවද කියන්නේ? ගියපොම කායාලු. ගියපොම කියන්නේ මම ගියපො කියලා අදිෂන් මම කොහොමද? මම බෑ. අනේ මේ බප්පාට පාඩින් දෙන්නේ කියන්නේ මොකද එන්නේ ගියපොම හරි වගේ මොකද හා ගියපොම ආයෙ මොකක්ද ගියපොම හරි මෙන්න ආයෙ ගියපොම එක මැසේජ් කරන්නේ දියම් මේක අයින් කරන්න. පාසෙල් දෙන්න බෑ අයින් කරන්න බෑ. අයින් කරන්න. හරි. ඉස්සර දාලා දෙන්නේ මට නැහැ. ඊළඟට පෞද්ගලික රීසර්ච් තියෙනවා අම්මට සිරියේ